හායි කොහොමද? හැමෝම හොඳින් ඉන්න ඇති කියලා මං හිතනවා. ඉතින් මගේ YouTube channel එකට හැම කෙනෙක්ම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම කියන්න ඕනේ මාව ගොඩක් අය subscribe කරලා තිබුණා. ඒ අයටත් ගොඩාක් ස්තුතියි. ඒ වගේම අලුත් කෙනෙක් ඉන්නවා නම් මගේ YouTube channel එක subscribe කරන්න කියලා ඒ අයටත් ආරාධනා කරනවා. ඒ වගේම තමයි අනිවාර්යෙන්ම පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරොත් මම ටක් ගාලා වීඩියෝ එකක් දැම්ම ගමන් ඕගොල්ලන්ට ඒක බලන්න අවස්ථාවක් තියෙනවා. හරි එහෙනම් අද ඕගොල්ලෝ බලනවා ඇති මම මේ ලුණු ගොඩක් එක්ක මොකද කරන්නේ කියලා. මම ලුණු ගොඩක් අරගෙන කරන්නේ සමහර විට ඕගොල්ලෝ දන්නවා thumbnail එකෙන් මොකක්ද අද මම මේ හදන්න යන්නේ කියලා. ඉතින් මේක ඕගොල්ලන්ට දවසක් මම පොරොන්දු වුණා මේක අනිවාර්යෙන් හදනවා කියලා. බලන්නකො මගේ වීඩියෝ එකක තිබ්බා. ඉතින් අද මම ඒ දේ තමයි කරන්න යන්නේ. ඊට කලින් මේ ලුණු ටික ඔක්කොම සුද්ධ කරගන්න ඕන. ලුණු ටික සුද්ධ කරන අතරතුර මම කියන්නම් මම මේ මොකටද මෙච්චර ගොඩක් ලුණු සුද්ධ කරන්න යන්නේ කියලා. හරි එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. මං කියන්නම්කෝ දැන් ඇයි මෙච්චර ලුණු ගොඩක් මම මේ සුද්ධ කරන්නේ ඇයි කියලා. ඉතින් අපේ තාත්තා යනවා සිරිපාදේ. අපි නම් යන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට හදලා දෙන්න තමයි හදලා දෙන්න කියන්නේ. ඔව් එහෙනම් කමන්නේ මං ඒකත් කියන්නම්. සිනිසම්බල් එකක් හදන්න තමයි මං අද හදන්නේ. ඉතින් මෙතන තියෙනවා ලුණු කිලෝ 2ක් නෑ 2ට වැඩිද කොහෙද? 3ක් විතර තියෙනවා. මම හරියට මට මතක නෑ මොකද මේක පරණ වීඩියෝ එකක්. මට දාන්න බැරි වුණා ඔයගොල්ලන්ට මේ දවස්වල පොඩක් අසනීප ගතියනුත් හිටියා. ඒ වගේම පොඩක් බිසිත් වුණා. ඉතින් ඒක නිසා මට වීඩියෝ එක හදාගන්න වෙලාවක් තිබුණ නැහැ. ඉතින් දැන් තමයි ඒක හැදුවේ. ඉතින් මට හරියට මතක නෑ මෙතන කොච්චරක් තියෙනවද කියලා. එක්කෝ 3මාරක් වගේ වෙන්න ඕන. ඒක මම පස්සේ බලලා කියන්නම් හරියටම. හරි ඉතින් මේ ලුණු ටික ඊට පස්සේ මම හොදගත්තා. හොඳට හොද ගන්නත් එපා. ඉතින් මේ ලුණු ටික දැන් හොඳට එකින් එකට හොඳට සොදගත්තා. විශේෂයෙන් ඔයගොල්ලන්ට දෙයක් කියන්න ඕනේ. මම තනියම මේ දේ කරේ නෑ. අම්මා මට උදව් කරා ලුණු සුද්ධ කරන්න. ඒ වගේම සුද්ධ කරන ටික තමයි. ඉතින් ඊටු ටික නම් මම කරගත්තා. මොකද කපා ගන්න එකත් මට ඕන හීනියට කපන්න. ඒක නිසා ඒකත් මම තනියම කරගත්තා. ඉතින් අම්මාත් උදව් කරා. හරි ඉතින් ඒ විදිහට මම ලුණු ටික 3 පාරක් විතර හොදගත්තා. දැන් මම හදන්නේ මේක හීනියට කපා ගන්න. ඉතින් මේ විදිහට මම හොඳට හීනියට කපා ගන්නවා. ඉතින් කියන්න ඕන මම ඉස්සෙල්ලා ලුණු සුද්ධ කරනකොටම අර ලුණු ගෙඩියේ මැද තියෙන්නේ අර පොඩි අපි කියන්නේ ලුණු පැලවෙන තැන. අන්න එතන හොඳට ඇතුළට දාලා පිහිටුඩ හාරලා ඒ ටික අයින් කරගන්න. නැත්නම් වෙන්නේ මේ පොඩි තිත්තර ගතියක් වගේ එනවා. ඒ නිසා ඒ ටිකත් හොඳට අයින් කරලා සීනි සම්බාලක හදද්දි හොඳට හීනියට කපා ගන්න. ඉතින් දැන් මම මේ ලුණු ටික කපලා ඉවරයි. පේනව නේද? හොඳට හීනියට කපාලා තියෙනවා. ඉතින් අම්මා චුට්ටක් මේක කැපුවා. එයා ටිකක් මහතට කැපුවා. ඊට පස්සේ මට ආයේ දැන් ආයේ කපන්නත් බෑ. ඒ ටික මම එහෙමම දැම්මා. ඉතින් ඔයගොල්ලෝ මේ ලුණු ටික මේ කපලා ඉවරුණාන් පස්සේ පොඩ අතින් මෙහෙම පොඩක් කඩා ගන්න. ඉතින් මම මේක භාජන දෙකකට දැම්ම නැත්නම් ඉඩ මදි මට හදන්න මේක. ඉතින් භාජන දෙකකට දාලා තමයි ටික ටික දාලා තමයි මම මේක හදාගන්නේ.
හරි ඉතින් අපි දැන් මේ සීනි සම්බල් එක හදන්න යමු. ඊට කලින් කියන්න ඕනේ ඒකට අනිවාර්යයෙන්ම සියඹල චුට්ටක්, يعني සියඹලයිස්ම ටිකක් අපිට ඕන වෙනවා. මෙතන මම රම්පේ වගේම කරපිංචා කුරුඳු ටික කපාගෙන තියෙනවා මේ සීනි සම්බල් එකට එකතු කරගන්න. ඉතින් ඔයගොල්ලොත් ඒවා ලෑස්ති කරගන්න. ඊළඟට මම මෙතන තාච්චියක් ලිපේ තියා ගන්නවා. ඒ තාච්චියට මම කෑලි මිරිස් එකතු කරනවා. අපේ සීනි සම්බල් එක ලස්සන පාටක්, ලස්සන රසක් ගෙන දෙන්න ඕන නිසා මම ඉස්සෙල්ලාම කරන්නේ සීනි සම්බල් එක හදන්න කලින් මේ කෑලි මිරිස් ටික චුට්ටක් බැද ගන්නවා. ගොඩාක් කර වෙන්න නෙමෙයි, සාමාන්‍ය ගානට අපි මේක බැද ගන්න ඕන. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට බැදගත්තාම ඇති. මෙන්න මේ ගානට බැදගත්තාම ලිප ඔෆ් කරලා මේක වෙන භාජනයකට මාරු කරගන්න ඉක්මනටම. දැන් අපි සීනි සම්බල් එක හදාගමු. ඊට කලින් ඉස්සෙල්ලාම මේ සීනි සම්බල් එකේ තෙත ගතිය, ඒ කියන්නේ මේක වතුර උනනවනේ, වතුර ගතිය අඩු කරගන්න තමයි මම මේ හදන්නේ. ඉස්සෙල්ලාම ලිප දාලා අර අපි කපාගත්ත සීනි සම්බල් ටික තාච්චියකට, ලොකු තාච්චියකට දාලා මේ විදිහට ලිපේ තියන්න. තියනකොට මේකේ වතුර ගතිය තියෙනවා නම් ඒක උඩට ඇවිල්ලා හැමම හිඳිලා යනවා. අපි එහෙම කරගන්න ඕන සීනි සම්බල් එක හදන්න කලින්. නැත්තම් ගොඩක් හදද්දී අපිට මේකට වතුර ගොඩාක් උනලා අපිට කන්න බෑ. මේකේ වතුර ගතිය වැඩි වුණාම සීනි සම්බල් එකේ කිසිම රසක් අපිට දැනෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි මේ විදිහට කරන්නේ. ඕගොල්ලොත් මේ විදිහට මේක කරගන්න. ඒ වගේම ඔයගලන්ට දෙයක් කියන්න තව තියෙනවා. මම කිව්වනේ ඉස්සෙල්ලා සීනි සම්බල් මම මේ හදන ප්‍රමාණය ගැන. ඒ කියන්නේ මම මෙතන ලුණු කොච්චරක් අරන් තියනවද කියලා. හරියටම ලුණු කිලෝ 5ක් අරන් තියෙනවා. ඉතින් මම දැන් මෙතන එඩිට් කර ඉන්නවා මේ වීඩියෝ එක. මම එක පැත්තකින් තියලා ටක් ගාලා ගිහිල්ලා අම්මගෙන් අහලා ආවා, අම්මේ එදා මතකද අපි අර සිරිපාද යන්න හදපු සීනි සම්බල් එක එතන කොච්චරක් තියෙනවද කියලා. එතකොට තමයි අම්මා කිව්වේ එතන අපි අරන් තියෙන්නේ ලුණු කිලෝ 5ක් කියලා. ඉතින් මේ ලුණු කිලෝ 5කින් තමයි මම මේ සීනි සම්බල් එක අද හදාගන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේකට ගින්දර ටිකක් වැඩිපුර මේ විදිහට දාලා මේක රත් වෙනකොට මේක ඇතුලේ තියෙන වතුර ටික ඔක්කොම එළියට එනවා. මේ පේනවනේ ඔයගොල්ලන්ට චුට්ට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ ආවයින් පස්සේ ඒක එහෙමම හිඳිලා යනවා. ඒක ඇවිල්ලා ඒක අඩු වෙලා යනකම් අපිට සීනි සම්බල් එක හදන්න බෑ. මේ අතරතුර හැන්දෙන් පොඩ්ඩක් ওই විදිහට පෙරලා බලන්න ඔයගොල්ලන්ට වතුර ගතිය උඩට ඇවිල්ලා තියෙනවද කියලා. තව දෙයක් තමයි අපි මේක මේවා කරනකොට සද්දේ හොඳට ඇහෙනවා. අර වතුර වල සද්දේ මම ඔයගොල්ලන්ට එක පෙන්නන්නම්. ඇහුණා නේද ඒකේ සද්දේ? හරියට නිකන් පොඩි ඇලක් ගලන් යනවා වගේ සද්දයක් තමයි ඇහෙන්නේ ඈතින්. ඒ කියන්නේ ඈතින් ඇලක් ගලන් යන සද්දේ තමයි ඇහෙන්නේ. හරි දැන් ඔයගලන්ට පේනවා ඇති දැන් මගේ සීනි සම්බල් එක මැලවිලා වගේ තියෙනවා. ඉතින් දැන් චුට්ට වතුර උනලා තියෙනවා. වතුර උණුපු ගතිය චුට්ටක් අඩු වෙනකන් අපි මේක මේ විදිහටම ලිපේ තියාගෙන පොඩ්ඩක් පෙරලා ඉන්න ඕනි. දැන් ඔයගලන්ට පේනවා ඇතිනේ වතුර ඇවිල්ලා තියෙනවා මේ. මම ඔයගලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ ඔන්න වතුර උඩට උනලා තියෙනවා. ඉතින් ගින්දර චුට්ටක් වැඩි කරන්න. හැබැයි ගින්දර වැඩි කරනකොට ළඟ ඉන්න. මොකද නැත්තම් මේක කර වෙන්න පුළුවන්නේ. ඒක නිසා ওই විදිහට චුට්ටක් මැද කොටස තියලා වටේට හැන්දෙන් පොඩ්ඩක් එහාට මෙහාට කරන්න. එතකොට ටක් ගාලා මේක හිඳිලා යනවා. ඔන්න අපේ සීනි සම්බල් එක දැන් වතුර ගතිය හිඳිලා හොඳට තියෙනවා. දැන් මේ මගේ ඊළඟ ටික. මොකද දෙකම එකපාර දාගන්න බෑනේ අර භාජන දෙකේ තිබුණු. ඉනිකා අර ටික හදලා ඉවර කරලා ඊළඟ ටික තමයි ආයෙත් මේ ඒ විදිහටම වතුර උඩට උන්නකම් මේක ඒ විදිහටම හදා ගන්න ඕන. ඉතින් හරි එහෙනම් මේ දෙකම හදාගෙන දැන් ඉවරයිනේ. එහෙනම් දැන් අපි යමු සීනි සම්බල් එක හදාන්නේ කොහොමද කියලා බලන්න. ඔන්න එහෙනම් දැන් අපි සීනි සම්බල් එක හදමු. ඉස්සෙල්ලා මම මේකට පොල් තෙල් ටිකක් දාගන්නවා. ටිකක් නෙමෙයි පොල් තෙල් මං හිතන්නේ කාලක් විතර වෙන්න දාගන්නවා. ඉතින් දාගෙන මේක හොඳට රත් වෙන්න දෙන්න ඕන අනිත් ඒවා දාන්න කලින්.
හරි එහෙනම් පොල් තෙල් එක රත් වුණායින් පස්සේ අපි මේකට දාගන්නවා කුරුඳු. කුරුඳු කෑලි ටිකක් දාගන්නවා. ඊට පස්සේ අපි ඒකටම රම්පේ ටිකත් එකතු කරගන්න ඕන. මේ කුරුඳුයි රම්පේ ටික තෙලේ හොඳට මේ බැදෙන්න දෙන්න ඕන. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා මේ කරදමුංගු කරාබු නැටි ඒ ටික කුඩු කරලා අපි මේකට එකතු කරගන්න ඕන. ඉතින් ගොඩක් කරදමුංගු එකතු කරගන්නවා නම් කරාබු නැටි වලට වඩා කරදමුංගු ටිකක් එකතු කරගන්නවා නම් ඒකේ රසය ගොඩක් වැඩි. ඉතින් අපි ඒකත් එකතු කරලා මේක හොඳට මේ තෙලේ බැද ගන්න ඕන. තෙලේක හොඳින් බැද ගන්න ඕන. මම ඒ අතරතුර මේකට කරපිංචා ටිකක් දැම්මා. දැන් ඔයගලන්ට පේනවා ඇතිනේ මේ ටික හොඳට බැදිලා තියෙනවා. දැන් ඕගලන්ට මතකයිනේ ඉස්සෙල්ලා අපි අර රෝස්ට් කරගත්තු කෑලි මිරිස් ටික. ඒක දැන් අපි මේකට දානවා. ඉතින් දාලා ඒක හොඳට කලවම් කරන්න ඕන. දැන් අපි කරන්නේ අර අපි හදාගත්ත සිලුණු ටික මේකට චුට්ට දාලා හොඳට එකත් මික්ස් කරගන්න ඕනි. දැන් අපි මේක මිශ්‍ර කරගෙන ඉවර වෙලා මේකට සීනි දාගන්න ඕන. ඉතින් ඔයගොල්ලන් ගන්න ප්‍රමාණය අනුව එක වෙනස් වෙනවා. ඉතින් සීනි ටිකක් දාලා හොඳට මෙහෙම ඒක මික්ස් කරගන්න. දැන් තියෙන්නේ ඔයගොල්ලන්ගේ රස අනුව ලුණු එකතු කරගන්නයි. ඊට පස්සේ මේක හොඳට මික්ස් කරගන්න. ඒක දැන් අපි මේ සීනි සම්බල් එක හදලා ඉවරයි. ඉතින් ඔයගොල්ලන්ට දැන් පුළුවන් මේකේ අඩුපාඩු තියෙනවා නම් සීනි මදි නම් ලුණු මදි නම් ඒක ඔයගොල්ලන්ගේ රස අනුවනේ ඒක වෙනස් වෙන එක එක්කෙනාගේ. ඉතින් ඒ අනුව බලලා ඔයගොල්ලන්ට මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ සීනි සම්බල් එක හදලා ඉවරයි. මේ තියෙන්නේ මගේ සීනි සම්බල් එක. ඉතින් මම මේක ටිකක් ලිප උඩ තියෙනවා. තව අර පොඩි වතුර ගතියක් වගේ තියෙනවා. ඒ ටික පොඩ්ඩක් හිඳෙනකම්. ඉතින් ඒ වගේම කියනෝනේ මේකට කමෙන්ට් ගොඩක් හම්බුණා මගේ සීනි සම්බල් එකට. ඉතින් තාත්තගේ යාළුවා වගේක් එක තමයි තාත්තා ගියේ. ඉතින් එතනදී ගොඩක් අය කියලා තිබුණා මේ සීනි සම්බල් එක රහයි. එතන හිටපු ගොඩක් අය කියලා තිනවා හරිම රසට සීනි සම්බල් එක තියෙනවා. හරිම රහයි කියලා. කොහොම හරි කට්ටියක් ඉතුරු වෙලා ගෙදරත් අරන් ගියා කියලා ඔන්න තාත්තා මට කිව්වා. හරි ඉතින් හොඳයිනේ ඒක නේද? හරි එහෙනම් මගේ සීනි සම්බල් වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් ඔයගොල්ලොත් මේ විදිහටම හදලා බලන්නකෝ. ඉතින් කියන්න ඕන හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි මේ මගේ වීඩියෝස් බලනවට. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් එහෙනම් මම ගිහින් එන්නම් තවත් මේ වගේ රස වීඩියෝ එකක් අරගෙන. ඉතින් ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න.